ආයිබෝවන් කොහොමද යාළුවනේ? මම වගේම තවත් දක්ෂින් කණ්ඩායමක දක්ෂතා ලෝකයට යා කරන්න රණුගේ ලෝකය අද සූදානම්. ඉතින් ඔයාලටත් පුළුවන් මනාපයක් දීලා මේ වැඩේට දායක වෙන්න. ඒ වගේම ජනප්‍රියතම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න තෝරන්න. ඔන්න ඉතින් වැඩේ කරන විදිහ හරියටම අහගන්නකෝ. ග්ලෝබල් මීඩියා ඇකඩමිය සංවිධානය කරන හොඳම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න තරගයේ ජනප්‍රියතම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න තෝරාගන්නේ ඔබේ මනාපයෙන්. කරන්න තියෙන්නේ ඔබ කැමතිම ප්‍රවෘත්ති නිවේදකයාගේ අංකය කමෙන්ට් කරන එක විතරයි. ඊට පස්සේ අපි ලබා දෙන කාලය අවසානයේ වැඩිම කමෙන්ට් ලැබුණු අංකයේ හිමි තරගකරුවා ජනප්‍රියම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නා ලෙස තෝරාගනු ලබනවා. හැබැයි එක අයෙකුට එක තරගකරුවෙක් වෙනුවෙන් පළ කරන්න පුළුවන් එක කමෙන්ට් එකක් විතරයි. ඒ කියන්නේ එක ඊමේල් එකකින් එක මනාපයක් නැත්නම් එක කමෙන්ට් එකක් පමණයි. තවත් පැහැදිලි කළොත් ඔබට ඕනෑ තරම් තරගකරුවන්ට මනාපය පළ කරන්න පුළුවන්. නමුත් එක අයෙකුට පළ කරන්න පුළුවන් එකක් පමණයි. ඒ කියන්නේ වළංගු වන්නේ එකක් පමණයි. හොඳයි. මනාප පළ කරන්න කලින් රණුගේ ලෝකය සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න. ඒ වගේම ඔබ කැමතිම තරගකරුවා සිටින මේ වීඩියෝ එක ලයික් කරන්න. ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔන්න බලන්න තරගකරුවන් ප්‍රවෘත්ති කියන විදිහ. බලලා ඉවර වෙලා මනාප පළ කරන්න. ආයිබෝවන් වේලාව සවස 6යි. TV ග්ලෝබල් පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ඕෂලී හෙට්ටිආරච්චි. ප්‍රථමයෙන් දේශීය පුවත. අන්තර් පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමිය විසින්. තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව ග්ලෝබල් මීඩියා ඇකඩමිය අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව්දෙනෙකුගෙන් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයිබෝවන් වෙලාව සවස් 6යි. TV ග්ලෝබල් පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නම් දේශීය පුවත. අන්තර් පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමිය විසින්. තරගාවලිය සඳහා ආයෝජිත කැඳවෙන සතිය සිදු කරන බව ග්ලෝබල් මීඩියා ඇකඩමිය අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව්දෙනෙකුගෙන් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලියට සහභාගී විය හැකියි. ආයිබෝවන් වේලාව සවස 6යි. TV ග්ලෝබල් පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සෙතුමියා විඳි. ප්‍රථමයෙන්ම දේශීය පුවත. අන්තර් පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමිය විසින්. තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව ග්ලෝබල් මීඩියා ඇකඩමි අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයිබෝවන් වේලාව සවස් 6යි. TV ග්ලෝබල් පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම පිළිතියා හිතා. දැන් දේශීය පුවත. අන්තර් පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමිය විසින්. තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව ග්ලෝබල් මීඩියා ඇකඩමියේ අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයිබෝවන් වේලාව සවස 6යි. TV ග්ලෝබල් පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සෙමදි තිනාය. ප්‍රථමයෙන්
කිරීම ෂෙල්ලි මච්චා ප්‍රථමයෙන් දේශීය පුවතක්. අන්තර්පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමි විසින්. තරගාවලිය සඳහා ආයතනවත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව ග්ලෝබල් මීඩියා ඇකඩමි අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිදුවන දෙමින් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. අයුබෝවන් වේලාව සවස් 6යි. TV Global පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම එශ්මි ප්‍රභාකරන්. ප්‍රථමයෙන් දේශීය පුවත. අන්තර්පාසල් විභාග තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමිය විසින්. තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළදී සිදු කරන බව ග්ලෝබල් මීඩියා ඇකඩමිය අධ්‍යක්ෂ රුවන් ජානකම්ගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සියලු දෙනෙකු වෙනුවෙන් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. අයුබෝවන් වේලාව සවස් 6යි. TV Global පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සෙනුති සෙනුල්යා. ප්‍රථමයෙන් දේශීය පුවතක්. අන්තර්පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමිය විසින්. තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව ග්ලෝබල් මීඩියා ඇකඩමිය අධ්‍යක්ෂ රුවන් ජානකම්ගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුකින් යුත් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වේලාව සවස් 6යි. TV Global පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ආයත්නා රාජපක්ෂ. ප්‍රථමයෙන් දේශීය පුවත. අන්තර්පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමිය විසින්. තරගාවලිය සඳහා ආයුධපත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව ග්ලෝබල් මීඩියා ඇකඩමි අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකිය. ආයුබෝවන් වේලාව සවස් 6යි. TV Global පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සරත් ජනකයා. ප්‍රථමයෙන් දේශීය පුවත. අන්තර්පාසල් විවාද තරගාවලිය ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමිය විසින්. තරගාවලිය සඳහා ආයුධපත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව ග්ලෝබල් මීඩියා ඇකඩමිය අධ්‍යක්ෂ රුවන් ජානකම්ගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සියලු දෙනෙකු කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වේලාව සවස් 6යි. TV Global පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම තෙතසිස්සි හංසා. ප්‍රථමයෙන් දේශීය පුවතක්. අන්තර්පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමිය විසින්. තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව ග්ලෝබල් මීඩියා ඇකඩමිය අධ්‍යක්ෂ රුවන් ජානක ගම්ගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වේලාව සවස් 6යි. TV Global පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම විනෝද් ජේවිජ. ප්‍රථමයෙන් දේශීය පුවත. අන්තර්පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමිය විසින්. තරගාවලිය සඳහා ආයුධපත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව ග්ලෝබල් මීඩියා අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගෙන් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි.
ආයුබෝවන් වෙලාව සවස් 6යි TV Global පැන්පෑ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ජින්ලි බෙහන්සා ප්‍රථමයෙන් දේශීය පුවතක් අන්තර් පාසල් විවාද තරඟාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව Global Media Academy අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගේ කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වේලාව සවස් 6යි TV Global පැන්පෑ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සනිටු හින්දුව ප්‍රථමයෙන් දේශීය පුවතක් අන්තර් පාසල් විවාද තරඟාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරඟාවලිය සඳහා ආයුධපත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව Global Media Academy අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගේ කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වෙලාව සවස් 6යි TV Global පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සයුනිදි නායා ගුණසේකර ප්‍රථමයෙන් දේශීය පුවතක් අන්තර් පාසල් විවාද තරඟාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව Global Media Academy අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වෙලාව සවස් 6යි TV Global පැන්පෑ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම මෙනුතිගි හංසා දහනායක ප්‍රථමයෙන් දේශීය පුවතක් අන්තර් පාසල් විවාද තරඟාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව Global Media Academy අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගේ කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වේලාව සවස් 6යි TV Global පැන්පෑ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම විමුති නිතාරා ප්‍රථමයෙන් දේශීය පුවතක් අන්තර් පාසල් විවාද තරඟාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සති තුළ සිදු කරන බව Global Media Academy අධ්‍යක්ෂක රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකින් යුත් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වේලාව සවස් 6යි TV Global පැන්පෑ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම මන් දියුනේ තුල ප්‍රථමයෙන් දේශීය පුවතක් අන්තර් පාසල් විවාද තරඟාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව Global Media Academy අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වෙලාව සවස් 6යි TV Global පැන්පෑ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සිහන්සා මාරගොඩ ප්‍රථමයෙන් දේශීය පුවතක් අන්තර් පාසල් විවාද තරඟාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරඟාවලිය සඳහා අයදුම්පත්
මීඩියා ඇකඩමි අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. අයිබෝවන් වෙලාව සවස 6යි. TV Global පැහැදිලි ප්‍රථමයෙන් දේශීය පුවතක්. අන්තර් පාසල් වර්ධනගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරගාවලිය සඳහා අයන පත් කැඳවීම ඉදිරි සතියේදී සිදු කරන බව Global Media Academy අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගෙන් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකිය. ආයුබෝවන් වේලාව සවස 6යි. TV Global පැවැත්වී ඉදිරිපත් කිරීම ඉමල්යා හසන්ලි. ප්‍රථමයෙන් දේශීය පුවතක්. අන්තර් පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතියේ Global Media Academy අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගෙන් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වේලාව සවස 6යි. TV Global පැවැත්වී ඉදිරිපත් කිරීම ගගන මුතුහරා. ප්‍රථමයෙන් දේශීය පුවතක්. අන්තර් පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව Global Media Academy අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වේලාව සවස 6යි. TV Global පැවැත්වී ඉදිරිපත් කිරීම ටිලෝකා අනුජී. ප්‍රථමයෙන් දේශීය පුවතක්. අන්තර් පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව Global Media Academy අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වෙලාව සවස 6යි. TV Global පුවත් ඉදිරිපත් කිරීම විශාඛා උත්තරාංගී. ප්‍රථමයෙන් දේශීය පුවත්. අන්තර් පාසල් විවාද තරගාවලිය ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව Global Media Academy අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. ආයිබෝවන් වෙලාව සවස 6යි. TV Global පැවැත්වී ඉදිරිපත් කිරීම බින්දුසිහංසා ජයලත්. ප්‍රථමයෙන් දේශීය පුවතක්. අන්තර් පාසල් වර්ධනගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරගාවලිය සඳහා අයනුපත් කැඳවීම ඉදිරි සතියේදී සිදු කරන බව Global Media Academy අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගෙන් කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකිය. ආයුබෝවන් වෙලාව සවස 6යි. TV Global පැවැත්වී ඉදිරිපත් කිරීම බිනුගසනු. ප්‍රථමයෙන් දේශීය පුවතක්. අන්තර් පාසල් විවාද තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ Global Media Academy විසින්. තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව Global Media Academy අධ්‍යක්ෂ රුවන් ජානක ගමගේ මහතා සඳහන් කළා. සමාජිකාවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස
ඕනෑම පාසලකට මෙම තරංගාවලිය සඳහා ඉදිරිපත් විය හැකියි. ආයුබෝවන් වේලාව සවස් 6යි TV Global පෑම් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම උමෙත් බඩවල ප්‍රථමය දේශීය පුවත් අන්තර් පාසල් විවාද තරඟාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමිය විසින්. තරඟාවලිය සඳහා ආයතනපත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව ග්ලෝබල් මීඩියා ඇකඩමිය අධ්‍යක්ෂ රුවන් ගානගමගේ මහතා සඳහන් කළා. සමාජික ආකාර සිල් දෙනු වෙන්නේ කණ්ඩායමක් ලෙස ඕනෑම පාසලකට මෙම තරඟාවලිය සඳහා සහභාගී විය හැකියි. ආයුබෝවන් වේලාව සවස් 6යි TV Global පෑන් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම අමීෂා ඉමන්දි. ප්‍රථමයෙන් දේශීය පුවත අන්තර් පාසල් විවාද තරඟාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ඇකඩමිය විසින්. තරඟාවලිය සඳහා ආයතනපත් කැඳවීම ඉදිරි සතිය තුළ සිදු කරන බව ග්ලෝබල් මීඩියා ඇකඩමිය අධ්‍යක්ෂ රුවන් ජානකගමගේ මහතා සඳහන් කළා.